බිරියානි මික්ස් මුදවපු කිරි නැතුව රසම රස බිරියානි එකක් හදමුද? මුලින්ම භාජනයක් ලිපේ තියාගන්න ඕන. ඒකට තෙල් ටිකක් දාලා තෙල් රත් වෙනකොට ඒකට ලූණු ටිකක් එකතු කරලා හොඳට රන්වන් පාට වෙන තෙක් බැද ගන්න ඕන. දැන් වෙනම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරන්න. තෙල් ටික රත් වෙනකොට ඒකට සුදු ලූණු, ඉඟුරු, ලූණු, කුරුඳු පොත්තු, එනසාල් ඇට දෙකක් එකතු කරලා බැදෙන්න හරින්න. ඊට පස්සේ මේකටම මස් කරි 3-5 මිශ්‍රණයෙන් හරි බැදපු 3-5 මිශ්‍රණයෙන් ටිකක් හරි එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. මේ ටික හොඳ සුවඳක් එනකම් බැදුනට පස්සේ අපි මේකට අපේ චිකන් ටික, කපා ගනිපු තක්කාලි ටික, ඒ වගේම අම්මිරිස් ටික එකතු කරගන්න ඕන. දැන් මේකටම බැඳපු 3-5 කුඩු හරි මස් කරි මිශ්‍රණයෙන් ටිකක්, ගම්මිරිස්, මිරිස් කුඩු, කහ කුඩු, ඒ වගේම ලුණු ටිකක් එකතු කරගන්න ඕන. දැන් මේ ටික හොඳට කලවම් කරලා ටික වෙලාවක් බැදෙන්න තියන්න ඕන. චිකන් ටික ටිකක් තැඹුනාම ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරන්න ඕන. වත් එක එකතු කරන්න කලින් මේ බිරියානි මික්ස් එක දීර්ඝ ගතියට තියෙන්න ඕන නිසා මම මේකට වතුර ටිකක් එකතු කරනවා. දැන් චිකන් ටික හොඳට තැඹුනාම මම මේකේ තියෙන චිකන් කෑලි ටික එළියට අරගන්නවා. ඊට පස්සේ අපි කලින් හදාගනිපු බත් ටික මේකට එකතු කරනවා. ටික දාලා ඉවරනාට පස්සේ අපි අපේ රස පදමට තක්කාලි සෝස් ටිකක්, මිරිස් කුඩු ටිකක්, ඒ වගේම ලුණු කුඩු ටිකකුත් අපි කලින් බැදගනිපු ලුණු ටිකත් එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්න ඕන. දැන් අපි කලින් අයින් කරගනිපු චිකන් ටිකට සීනි ටිකක්, මිරිස් කුඩු ටිකක්, තක්කාලි සෝස් ටිකක් දාලා හොඳට තවර ගන්න ඕන. ඊට පස්සේ මේ විදියට ලස්සන පාටක් එනකම් හොඳට බැද ගන්න ඕන.